දෙසවිදයි පෙවන්ත සහෝදර සහෝදරයනේ දෙසුස් වහන්සේ අපට උගන්වා වදාළ යාඥාවේ මොඩලේ පරමණ්ඩල යාඥාව ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේ අපේ තිවෙන් වහන්සේට කියන දේව රාජ්‍ය උදා වේවා කියලා. දේව රාජ්‍යයේ වටිනාකම් ගැන තමයි මෙතනදී අපේ අවධානය යොමු කරන්නේ. අපි දේව දරුවෝ නම් අපි උත්සාහ කරන්නට ඕන මේ පොළොව තලයේ මත දේව රාජ්‍යයේ වටිනාකම් උදා කරන්නට. දේව රාජ්‍යයේ වටිනාකම් තමයි අපව ස්වර්ග රාජ්‍යය කරා අරගෙන යන්නේ. එහෙනම් අපි අත් දෙක ඔසවල මේ යාඥාව කියද්දී අපේ රාජ්‍යයන් ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. අපේ අනන්‍යතාවයේ වර්ධනය ගැන නෙමෙයි කතා කරන්නේ. දේව රාජ්‍යය ගැන. එදා රජවරු දේව රාජ්‍ය පතුරවන්නට දෙවියන් වහන්සේගේ නියෝජිතයින් හැටියට අභිෂේක ලැබුවට ඔවුන් පරාජයට පත් වුණා. දේව රාජ්‍ය ගැන ක්‍රියා නොකර තමුන්ගේ රාජ්‍යයන් ගොඩනගා ගන්නට වෙහෙසුණා. නමුත් අපේ එදිනදා ජීවිත රටාව තුළ මොන දේවල් වලින් අපි සන්නද්ධ වුණත් අපිත් බෞතිස්මයේ ලද කිතුණුවන් හැටියට උත්සාහ කරන්න ඕන. දේව රාජ්‍යයේ වටිනාකම් මෙලව ජනිත කරන්නටයි දේව රාජ්‍යයේ වටිනාකම් මෙලව ප්‍රගුණ කරන්නටයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය අපට ලබා දෙන්නට කියලා විශේෂයෙන් මෙම කොරස්ම කාලය තුළ දෙවියන් වහන්සේගෙන් අයද සිටිමු. ඔබ සියලු දෙනාට තෙල් සුටීතයි.